සියලු දෙනාටම සුබ දවසක් මගේ 14 වෙනි වීඩියෝ එකට. අද මම ඔයාලට කියලා දෙන්න කියන්නේ කොහොමද මේකේ මේ අප්ඩේට් පාර්ට් එක වෙන්නේ කියලා. මොකද අපි ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරාට පස්සේ අපේ තියෙන කන්ටෙන්ට් ටික අඩු වෙන්න පුළුවන්. ඒ කන්ටෙන්ට් එක ඉවර වෙන්න පුළුවන්. එතකොට මේ කන්ටෙන්ට් එක ඉවර වුණාට පස්සේ ඒ කන්ටෙන්ට් එක අපිට අප්ඩේට් කරගන්න විදිහක් තියෙනවා. නැත්නම් අපි කියමු අපි කුරියර් ගාස්තු වැඩි වුණා කියලා. ඒ කුරියර් චාර්ජ් එක වැඩි වුණාම ඒක අප්ඩේට් කරගන්න සිස්ටම් එකක් තියෙනවා. ඒකට අපි මේ තියෙන ප්‍රොඩක්ට් එකම අප්ඩේට් කරගන්න විදිහක් හදලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතනදී මේ අප්ඩේට් කියන බටන් එකක් හදලා තියෙනවා. මේ අප්ඩේට් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ මෙතනදී අප්ඩේට් කරගන්න පුළුවන්. එතකොට මේ අප්ඩේට් වුණාට පස්සේ ඔයාලට අතනදී ඔයාලා අවශ්‍ය ඩේටාස් අප්ඩේට් කර ගැනීමට හැකියාවක් තියෙනවා. මෙතනදී ඔයාලට ප්‍රධාන වශයෙන් ටාගට් එක තියෙනවා වගේ ස්ටෝක අවුටෝ ස්ටොක් වුණාට පස්සේ ඔයාලට මෙතන ස්ටොක් එක නැවත රීස්ටොක් කරන්න පුළුවන් ඔයා ගාව රීස්ටොක් වුණාට පස්සේ. එතකොට අපි බලමු මේ කෝඩින් පාර්ට් එක කොහොමද වෙලා තියෙන්නේ කියලා. එතකොට මෙතනදී my product කියන තැනදී ඔයාලට පේනවා මේ product කියන තැන තමයි මෙතන තියෙන්නේ. මෙතනදී product කියන තැන අපි ඔයාලට මෙතන මේ ප්‍රයිස් එක ඩේටාබේස් එක කෝල් කරලා තියෙනවා කොහොමද දේවල් යන්නේ කියලා ස්ටේටස් එක. එතකොට මේ ප්‍රොඩක්ට් එක කොහොමද වෙන්නේ ඒක අවේලබල් කරන එක නැති එක ඔයාලට පේනවා මෙතනදී අප්ඩේට් කියලා එකක් දාලා තියෙනවා. එතකොට මෙතනදී මේ සිලෙක්ට් ඩේටා මේ ඩේටා තියෙන සිලෙක්ට් ඩේටා ටික සිලෙක්ට් කරලා මෙතනදී අවශ්‍ය ඩේටා ටික තෝරගෙන තමයි අපි මෙතනදී අප්ඩේට් කිරීමක් සිදු වෙන්නේ. එතකොට මෙතනදී ඇක්ටිව් ඉන්ඇක්ටිව් කියන්නේ ඔයාලට මම කිව්වා කොහොමද මේ ඩේටාස් ඇක්ටිව් කරනව එක ඉනක්ටිව් කරන එකයි කරන්න කියන. එතකොට මේ ඇක්ටිව් සහ ඉනක්ටිව් කරන පාට කෝඩ් පයි කෝඩ් කරන තියෙන්නේ මෙතනදී. මෙතකනේ අපිදි ඇක්ටිව් කරනවා කියන්නේ අපි හෝම් පේජ්ගේ විව්වෙන් හදන්න පුළුවන්. ඉනක්ටිව් කරනවා කියන්නේ හෝම් පේජ්ගේ විව් නොවන විදිහට හදන්නත් පුළුවන්. එතකොට මේ දෙකෙන් වෙන්නේ හෝම් පේජ්ගේ ප්‍රොජෙක්ට් එක තියෙනවා නම් තියවන්න පුළුවන් නැත්නම් අයින් කර දාන්න පුළුවන්. එතකොට මෙතනදී ඔයාලට පේනවා ඇති ආය පේජිනේෂන් කියලා තියෙනවා. පේජිනේෂන් කියන්නේ අපි ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරන්න ඒ ප්‍රොඩක්ට් එකට තියෙන ස්පේස් එක වැඩි වෙනවා. එතකොට ඔයාලට පේජිනේෂන් ගාන වැඩි වෙනවා. පිටු තමයි පේජිනේෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ පළවෙනි පේජ් එකේ කොහමද තියෙන ප්‍රොඩක්ට් එක මොනවද? දෙවෙනි පේජ් එකේ තියෙන ප්‍රොඩක්ට් එක මොනවද? තුන්වෙනි පේජ් එකේ තියෙන ප්‍රොඩක්ට් එක මොනවද කියලා අපිට වෙන වෙනම කැටගරයිස් කරන්න පුළුවන්. එතකොට මෙතනදී ගත්තොත් එහෙම අපි මේ ප්‍රොඩක්ට් එක මේ ප්‍රොඩක්ට් එකේ තියෙන අප්ඩේට් කරාට පස්සේ මේක අනිවාර්යෙන් ඩේටාබේස් එකේ අප්ඩේට් වෙන්න ඕනේ. ඒ හින්දා මේ ඩේටාබේස් එක සහ සම්පූර්ණයෙන්ම ඩේටාබේස් එක සහ අප්ඩේට් ක්වරීස් වලින් මෙතන මෙන්න මේ දේවල් ප්‍රොඩක්ට් එක අප්ඩේට් කරන දැන් දේවල් මෙන්න මෙතනදී සම්පූර්ණයෙන්ම ප්‍රොඩක්ට් එක දේවල් ඇඩ් කරලා ඩේටාබේස් එකත් එක්ක ලින්ක් කරලා තියෙනවා. එතකොට අපි බලමු මෙතනදී JS පාර්ට් එක කොහොමද මෙතන හදලා තියෙන්නේ කියලා. මේ තියෙන අප්ඩේට් ප්‍රොඩක්ට් කියන ප්‍රොසෙස් එක. එතකොට මේ අර කලින් විදිහටම අපි data වලට IDs දාලා ඒ IDs දාලා ඉතින් මෙතනදී ආයෙ නැවත අපිට කැමතිනම් අලුත් වර්ගයේ ඉමේජ් සෙට් කරන්න පුළුවන්. එතනදී මේ IDs දාලා ඊට පස්සේ මෙතනදී අපි බලමු ෆයිල් එකක් ෆිස් කරගන්නේ කොහොමද. එතකොට ඒ ටික ඇඩ් කරලා එතකොට ප්‍රොඩක්ට් එකක් අප්ඩේට් වුණාට පස්සේ එන දේවල් product has been update කියන මේක ඇවිල්ලා page එක my product php කියන එක නැවත reload වෙනවා. ඒ විදිහට තමයි මෙතනදී JS part එක ගිහිල්ලා තියෙන්නේ. මේ සම්පූර්ණ අපි alert කරලා තියෙන්නේ JS part එකේ code process එක. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ සම්පූර්ණ JS part එක මෙතනට යනකම්. හරි. එතකොට අපි බලමු මේකේ update process එක කොහොමද වෙන්නේ කියලා. මෙතනදී මේ අප්ඩේට් කියන මේ පයි ප්‍රොඩක්් එක මේ ප්‍රොඩක්් එකක් ගාව අප්ඩේට් කියන එක එබ්බුවට පස්සේ නැත අපි යෝ කලික් කරාට පස්සේ එතැන්ට යන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ නමුත් මෙතන වෙනස් කිරීමට හැකියාව තියෙන්නේ සුළු ප්‍රමාණයක් පමණයි. යම් කිසි ඩේටස් ප්‍රමාණයක් අපි හෝල් කරලා තියෙනවා. මොකද ඒ ඩේටස් ඒ තිබ්බ තැන තියෙන්න ඕනි දේවල් නැත්තඟ වෙනස් කරන්න ඕනි දේවල් අපි වෙනස් කරන්න අවසරය ලබාදීලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේවා අප්ඩේට් වෙන්න කියලා. ඊට පස්සේ අපි දැන් ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් මෙතන තියෙනවා 15 Pro Max. අපි මෙතනට දානවා Apple 15 Pro Max. ඊට පස්සේ අපි මෙතන කලර් එක යූස් කරන්න බෑ. ඔයාලට පේනවා ඇති මොබයිල් එකේ කියන එක යූස් කරන්න බෑ. ඒ ටික මෙතන ක්ලික් කරාට ඩ්‍රොප් ඩවුන් එකෙන් ඩ්‍රොප් වෙන්නේ. එතකොට අපි මෙතන ක්වොන්ටිටි එක මම තව 15ක් කියලා දානවා අපි ගාව තියෙන්නේ. ඊට පස්සේ වෙලා මෙතන ඔයාලට ප්‍රයිස් එක වෙනස් කරගන්න බෑ. එතකොට ඔයාලට ඩිලිවර් චාර්ජ් එක වෙනස් කරන්න පුළුවන්. මම ඩිලිවර් චාර්ජ් එක රුපියල්
හරසේ පනහක් විදිටත් විතව් නැතන් කලබි කළම්ඹ විතව් කොළම්ඹ කියන තැනට මන්දාන රුපිය හයිසේ පනහක් විදිරත් නස් කරනවා ඊට පස්සවෙලා මෙතැන්ට අපි මම මෙතැන්ට ඇත් කර ගන්නවා good iPhone 15 Pro Max කියලා ඇත් කරගන්න ඊට පස්සෙල්ලා මෙතැන්න මං අලුත් ඉමේජස් ටිකක් ඇත් කරගන්නවා මේක මේ අප්ඩේට් කරගන්නවා මෙතැන්ට අප්ඩේට් වුනා ඉමේජස් ටික ඊට පස්සේ අප්ඩේට් පොඩට් කියල දුන්නට පස්සේ සක්සස් කියලා වැටෙනවා ඊට පස්සෙවරලා මෙතනදි මේ තියෙන්නේ ඒ අප්ඩේට් වනා මේ තින ඔයාට පේනවා Apple iPhone 15 Pro Max කියලා මෙතනදි අප්ඩේට් වෙනවා අපි බලමු ඒක මෙතනදි මේක කොහොමද හෝම් පේජ්ජගේදී අප්ඩේට්ටලා තියෙන්නේ කියන එක බලන්ඩෝනි එතකොට මෙතනදී අපිට හෝම් පේජ්ජකට යන්න කෙටි මාර්ගයක් විදිහට මම එක යොදාගන්නවා මෙතනදී සොරි මෙතනදී ටයිප් කරන්ඩෝනි home.php කිය ටයිප් කල එන්ට කරට පස්සේ හෝම් එකට යනවා ඊට පස්සෙල්ල මෙතන දවල්ල පේනවා ඇති රීෆිශ්රත් දාලා බලමු මෙතනදී මේ 15 ප්‍රෝමැක්් එක ඇඩ්ඩලා තියෙනවා එතකොට මේ 15 ප්‍රෝමැක්් එක මේ විදිහට තමයි අප්ඩේට්ලා තියෙන්නේ අපි බලන්න ඕනි මෙතනදි ප්‍රධාන වශයෙන් බලනව දෙයක් තමයි මේ අප්ඩේට්න දේවල් අපි ඩේට බේස් එකේ අප්ඩේට් වෙනවද කියන එක අපි බලමු මේ ඩේට බේස් එකේ මෙතන මේ දේවල් අප්ඩේට් වෙලා තියෙනවද කියන එක මෙතිරින් ගියාට පස්සේ අපි රීලෝඩ් ඇද්දාම ඔයාලට පේනවා ඇති මෙදි Apple iPhone 15 Pro Max කියන එක මම අප්ඩේට් කරට පස්සේ අප්ඩේට් වෙලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ දිහට good iPhone 15 Pro Max කියන එක අප්ඩේට් වෙලා තියෙනවා ඊට පස්සේ ඩේට් එක වැටලා තියෙනවා 2005 සොරි ඩේටයිම් ඇඩ්‍රස් කියන එක වැටල තියෙනවා ඊට පස්සේ වෙල්ලා ඩිලිව එක හාරිසය පණහයි විතවට් ඩිලිම එක හයිසය පණහයි විදිහට ඊමේල් එක මේ විදිහට අපිට පෙන්නුම් කරලා තියෙනවා එතකොට මේ ඉදිර තමයි ඩේට වේස එක මේ අප්ඩේට්ලා තියෙන්නේ අපි බලමු තව එක අප්ඩේට් කරලා අප්ඩේට්නවාට කිය එතකොට මේ තියෙන්නේ එක මේ ජස්ටික මම මේ ජස්ටික මෙහම තියෙන්න දීලා මම මෙතනති ප්‍රයිස් එක විතරක් වෙනස් කරනවා එදස් හැටයි කියලා විසිබන්ද සැටයි කියලා මෙතනදි 500යි කියලා මන්නිකන් ඩමි ඩේටක් විදිට 500 කියලා දාගම අපි මෙතනදි ප්‍රඩක්් ඩිස්ක්‍රපෂන් එකට ගුඩ් පොඩක්් කියලා දාගන්නවා ගුඩ් පොඩක්් කිය ඇත් කරගන්නවා මෙතන අම්මන් ඉමේජ් ඇත් කරගන්නවා මේ අලුත් ඉමේජ් ටික ඇත් කරගන්නවා මේ විදිහට ඊට පස්සේ මම මෙතන අප්ලෝඩ් ඉමේජ් කියනකින් අප්ඩේට් කරට පස්සේ විතන සක්සස් වෙනවා ඊට පස්සෙල්ල අපේ මෙතනත් මේ විදිරවාට පේන ඇති අප්ඩේට්ලා තියෙනවා මේ විදිහට අපිට අප්ඩේට් කරගන්න පුළුවන් මෙතන ඕනම රෝ ඕනම පේජනේෂන් එක තියෙන කොටසක් අප්ඩේට් කරගන්න පුළුවන් මේ විදිහට මෙතන මේ විදිහට මෙතැන්ටගේ අප්ඩේට් කියන ලික් කරට පස්සේ අප්ඩේට් වෙනවා ඔහල පැහදිලි වෙන්න ඇති කොහොම දෙකොට මේ කෝඩින් පාට්ක සහ අප්ඩේට් එක උනේ කියලා එතකොට මගේ මෙතරින් ඔයාලට තේරෙන් ඇතිමගේ ටේට බේසක අප්ඩේට්ටයක් වුණේ කොහොමද ඊට පස්සේ මෙතන අප්ඩේට්ටයක් වුණේ කොහොමද කියලා ඔයාලට සම්පූර්ණයෙන් පැහැදිලි වෙන්න ඇති ඒත් එකම ගත්තට පස්සේ ඔයාලගේ මගේ සම්පූර්ණයෙන්ම වීඩියෝක මෙතිනින් කම්පලීට් වෙනවා සිරු දෙනාටම ස්තුතියි සුබ දවස